අයිබෝන හැමෝටම අද අපි කතා කරන්න යන්නේ ඉන්ටර්නෙට් එකේ වැඩ කරන වෙබ්සයිට් එකක් කොහොම ඔන්ලයින් බිස්නස් එකක් පවත්වාගෙන යන ඕනෑම කෙනෙක්ට නැතුවම බැරි මාතෘකාවක් ගැන. ඒ තමයි SEO. එහෙමත් නැත්නම් Search Engine Optimization. මුලින්ම බලමු මොකද්ද මේ SEO කියන්නේ කියලා. SEO කියන්නේ අපේ වෙබ්සයිට් එකේ තියෙන තොරතුරු Google වගේ search engine එකක කවුරු හරි search කරද්දී පළමු ප්‍රතිඵල අතරට අරන් එන optimize කරන ක්‍රියාවලියට. සරලවම කිව්වොත් search engine එකක් කියන්නේ විශාල පුස්තකාලයක් වගේ. හැබැයි මේකේ පොත් වෙනුවට තියෙන web pages. කවුරු හරි ප්‍රශ්නයක් සර්ච් කරද්දී Google එකෙන් කරන්නේ ඉන්ඩෙක්ස් එකේ තියෙන වඩාත්ම ගැළපෙන සහ නිවැරදිම වෙබ්සයිට් එක උඩට අරන් පෙන්වන එක. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඇඩ්ස් දාන්නේ නැතුව ඇයි අපි SEO ගැන මෙච්චර උනන්දු වෙන්න ඕනේ කියලා. ඒකට ප්‍රධාන හේතු තුනක් තියෙනවා. එක තමයි නොමිලේ ලැබෙන ට්‍රැෆික් එක. ඇඩ්ස් වලට වගේ නිරන්තරයෙන් මුදල් ගෙවන්න ඕනේ නැහැ. SEO හරහා එන ට්‍රැෆික් එක සම්පූර්ණයෙන්ම නොමිලේ. දෙක ස්ථාවර ට්‍රැෆික් එකක් පැවතීම. සෝෂල් මීඩියා පෝස්ට් එකක් දැම්මොත් ඒකට ට්‍රැෆික් එන්නේ දවස් 2-3යි. හැබැයි Google එකේ උඩට ආවොත් මාස ගණනත් එක්සේ දිගටම ස්ථාවර ට්‍රැෆික් එකක් ලැබෙනවා. 3 විශාල ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟාවීම. ලෝකේ පුරා බිලියන 4කට ආසන්න පිරිසක් Google පාවිච්චි කරනවා. ඒ නිසා ඔයාගේ බිස්නස් එක ලෝකේ පුරා අයට පෙන්වන්න හොඳම ක්‍රමය SEO. දැන් බලමු Google වැඩ කරන්නේ කොහොමද කියලා. මේක ප්‍රධාන පියවර දෙකකින් වෙනවා. පළමු පියවර තමයි crawling සහ indexing. Google එකේ ඉන්න crawlers ඉන්ටර්නෙට් එක පුරා තියෙන link ඔස්සේ ගිහින් නව web pages හොයාගෙන ඒ තොරතුරු Google search index එකට එකතු කරනවා. දෙවෙනි පියවර තමයි ranking ඇල්ගොරිදම් එක. කවුරු හරි දෙයක් සර්ච් කරාම Google එකේ ඇල්ගොරිදම් එකක් මගින් වඩාත්ම සුදුසු කන්ටෙන්ට් එක උඩට අරන් පෙන්නනවා. Google එකේ උඩට එන්න බලපාන ප්‍රධාන සාධක තුනක් තියෙනවා. එක backlinks. වෙනත් විශ්වාසවන්ත වෙබ්සයිට් එකකින් අපේ සයිට් එකකට link එකක් දෙන එක. මේක හරියට අපේ කන්ටෙන්ට් එක හොඳයි කියලා තවත් කෙනෙක් දෙන ඡන්දයක් වගේ. දෙක තමයි search intent. කෙනෙක් Google එකේ සර්ච් කරන්නේ මොන අරමුණෙන්ද කියලා හඳුනාගෙන ඒ කෙනාට අවශ්‍යම දේ හරියටම දීම. තුන්වෙනි එක තමයි content depth. සර්ච් කරන කෙනාගේ ප්‍රශ්නයට සම්පූර්ණ සහ ගුණාත්මක පිළිතුරක් අපේ කන්ටෙන්ට් එක හරහා ලබා දීම. ඉතින් ඔයාගේ වෙබ්සයිට් එකට හෝ බිස්නස් එකට සාර්ථක දිගුකාලීන ගමනක් යන්න නම් SEO කියන්නේ අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන දෙයක්. ඊළඟ වීඩියෝ එකෙන් අපි කීවර්ඩ් රිසර්ච් කරන්නේ කොහොමද කියලා කතා කරමු. ඔයාලටත් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ස්තුතියි.